ඔයා තවමත් මාකට් එක ඇනලයිස් කරනකොට යූස් කරන්නේ මෙන්න මේ කැන්ඩල්ස්ටික් එක නම් ඔයාට මාකට් එකේ වෙන්නේ මොකක්ද කියලා හරියටම පේන්නේ නැහැ. මොකද මේ වගේ සාමාන්‍ය කැන්ඩල්ස්ටික් එකකින් ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ ඕපන් එක, ක්ලෝස් එක, බොඩි එක, ඒ වගේම කවුද වැඩිපුර මාකට් එකේ ඉඳලා තියෙන්නේ කියලා ඔයාට බුලිෂ් කැන්ඩල් එකක්, බියරිෂ් කැන්ඩල් එකක් අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. හැබැයි ඔයාට මේකේ ඇතුලේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලන්න පුළුවන් නම් ඔයාට ඊට වඩා ලොකු අයිඩියා එකක් එනවා මාකට් එකේ මොකක්ද වෙන්නේ කියලා. මේකට ඔයාට කරන්න තියෙන්නේ ඕඩර් ෆ්ලෝ ට්‍රේඩින් ඉගෙන ගන්න එක. ඕඩර් ෆ්ලෝ ට්‍රේඩින් වල ඔයාට ෆුට්ප්‍රින්ට් chart එක බැලුවොත් එහෙම ඔයාට මේ කැන්ඩල්ස්ටික් එක ඇතුලේ මොකද උනේ කියලා බලා ගන්න පුළුවන්. buy volume එක, sell volume එක, delta divergences, real imbalances මෙන්න මේ වගේ දේවල් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන ෆුට්ප්‍රින්ට් chart එකේ. ඒ වගේම absorption, exhaustion, ඒ වගේම මාකට් එකේ aggressively කවුද ට්‍රේඩ් කරන්න කියලා වගේ දේවල් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා තාමත් යූස් කරන්නේ සාමාන්‍ය කැන්ඩල්ස්ටික් එක නම් ඔයාලට මේක තමයි වෙලාව ෆුට්ප්‍රින්ට් chart එකට යන්න. මොකද institutional traders ලා, hedge fund traders ලා, big players ලා සාමාන්‍ය කැන්ඩල්ස්ටික් එකට වඩා ෆුට්ප්‍රින්ට් chart එක තමයි ගොඩක්ම බලන්නේ. මොකද ඒකේ order flow එක දිහා බලලා තමයි ඒගොල්ලෝ ට්‍රේඩ් කරන්නේ. ඉතින් ඔයාලට හොඳ ට්‍රේඩ්ස් කැච් කරගන්න පුළුවන් මාකට් එක key levels වලට එනකොට order flow එක අධ්‍යයනය කිරීමෙන්. ඉතින් මේ ගැන තව විස්තර මම ඉදිරි වීඩියෝ වලදී කරන්නම්. ඒ වගේම කලින් වීඩියෝ එකක මම කිව්වා මගේ ස්ට්‍රැටජි එකක් මම ඔයාලට කියනවා කියලා. ඒකට ගොඩක් අය කමෙන්ට් කරලා තිබුණා. මට ඇත්තට මේක හදාගන්න උනේ නෑ. ඒක මට තව ටිකක් තියෙනවා එඩිට් කරලා කම්ප්ලීට් කරන්න. මොකද පහුගිය දවස් කිහිපේ මම පර්සනල් දෙයකට ගොඩක් බිසි වෙලා තිබුණේ. ඉතින් ඒකත් මම ඉවරුණු ගමන් ඔයාලට ෂෙයා කරනවා. හැමෝටම ජය වේවා.